ඔන්න දුවේ පුතේ අද මම කියල දෙන්න යන්නේ ලබුගෙදියේ තොවිල කතාව. එක කාලයක ගමරාල කෙනෙක් හිටිය. එයා හරි දක්ෂයි ගොවිතන් වැඩවලට. ගමහාමිනේ හරියට උදව් කළා ගමරාලට. ගමරාල හරි හොන්දයි. කරුණාවන්තයි. උදේ හවස හේනට යනවා. රෑට පැල් රැකිනවා. ගමේ උදවියටත් ඔහොම උදව් පදව් කරනවා. දවසක් උදේ ගමරාල අපූරු දෙයක් දැක්කා. එක්ක ලබුවැලක තිබුණ විශාල ලබු ගෙඩියක්. ඒක බලන් ඉන්දැද්දී ලොකු වෙනවා. ගමේ මිනිස්සු වැල නොකැඩියාවා මේ අරුමෙ බලන්න. ඔන්න දවස්ක හවස්යාමේ ගමරාල ගමේ උදවිය එක්ක එකතු වෙලා ලබු ගෙඩිය කඩල තිරික්කල එක දාගෙන ගෙදර අරන් ගියා. එදා රෑම ගම හාමිනේට ලොකු බඩකැක්කුමක් හැදුන. අත් පෙහෙත කළා. කෝ කිසිම සුවයක් නැහැ. ගමරාල හිතුව මේක නම් ඇස්සවහ කටවහ දෝෂයක් කියලා. කැක්කඩිරාලට පනිවිඩයක් ඇරිය ඇවිත් ගමහිමිනේ බලන්න කියල. කට්ටඩිරාල කිව්ව ගමහමිනේට යක්ෂ දෘශ්‍යයක් වැහිල ඒකට තොවිල් ශාන්තිකර්මයක් කරන්න කියල. තුවිලේ ඡායතුම පටන්ගත්ත විතරයි. මෙන්න අහස කළුකරල කොරවල විද්දුලිය කොටල ධාරණිපාත වරුසාවක් එඩහැලෙන්න පටන්ගත්තා. දැන් මුළු ගමම වතුරන් යට වෙලා ඒත් තොවිලේ නතර කළේ නෑ. ගමරාලට උවමනාවුනේ කොහොම හරි හාමිනේව සනීප කරගන්න. ඒ නිසා ලබුගෙඩිය ඇතුලේ තොවිලේ කරන්න කටයුතු කළා. වැස්ස වැඩි වුණා. වතුර මට්ටම ඉහළ යනවා. ගමේ උදවිය එකතු වෙලා නැට්ටුවයි බෙරකාරයොයි ආතුරයයි ආවතේවකාරයොයි ඔක්කොම ලබූ ගෙඩිය ඇතුළට දමලා ගෙඩිය වැහුවා. ඇතුලේ තොවිල ලබු ගෙඩිය පාවෙලා ගිහින් ඇලට වැටුණා. ඇලෙන් ගංගට වැටුණා. ලොකු මාළුවෙක් ඇවිත් ලබු ගෙඩියා ගිල්ලා. මේක බලන් ඉඳපු ලොකුම ලොකු කුරුල්ලෙක් මාළුවා ගිල්ලා. ගිලල ගහක අත්තක වාඩි වුණා. දඩයක්කාරයෙක් කුරුල්ලාට විදලා බිම හෙළුවා. දඩයක්කාරයා කුරුල්ලාව කරත්තයක දමාගෙන රජමැදුරට ගියා. රජ්ජරුවෝ කෝකියට කිව්වා කුරුල්ලාව කපන්න කියලා. මෙන්න බොලේ මාළුවෙක් කෝකියා කිව්වා. මාළුවත් කපන්න කියල රජ්ජරුවෝ කිව්වා. රජ්ජුරෝ කෝකියට මාළුවත් කපන්න කියලා කිව්වා. මෙන්න බොලේ ලබුගෙඩියක් කෝකියා කිව්වා. ලබුගෙඩිය කපන්න කියලා රජ්ජුරුවෝ කිව්වා. ලබුගෙඩිය කැපනකොට එක පාරටම දෙන්න අඩෙනෝ කියලා තොවිල් කණ්ඩායමම එලියට ආවා. ලොකු බතකුවෙල